හෙලෝ කොහොමද ඉතින් ඔයාලට? ඔයාලා හොඳින් ඉන්නව නේද? ඉතින් ඔන්න අද මට හිතුණා ඩිනර් එකට රාමෙන් එකක් හදන්න ඕනි කියලා. මොකද ගොඩ දවසක් දැන් බත් කාලා කාලා ඇති වෙලා තියෙන්නේ වෙනසකටත් එක්ක රාමෙනුත් ගොඩ දවසකින් කෑවේ නැති නිසා ඔන්න මං රාමෙන් එකක් හදන්නයි යන්නේ. ඔයාලටත් හිතෙනවා නම් අද රාමෙන් එකක් කන්න ඕනි කියලා ඔන්න මාත් එක්ක එකතු වෙලා හදන්න. මම පොඩි වෙනසකුත් කරනවා. ඒ තමයි සොසේජ් ටිකක් හදලා ඇඩ් කරනවා. හැබැයි ඒක බැදලා පොඩි මික්ස්චර් එකක් දාලා තමයි ඒක ඇඩ් කරගන්නේ. ඉතින් ඒකත් වෙනස් දෙයක්. ඉතින් චුට්ටක් බලලා මාත් එක්කම ඔන්න හදන්න. හරි ඔන්න දැන් සොසේජ් එකනේ මුලින්ම හදන්නේ. පෑන් එකට තෙල් ටිකක් දාලා ඒක රත් වෙනකොට සොසේජ් ටික බැද ගන්නයි මම යන්නේ. දැන් අපි මේ ටික අයින් කරගමු. හරි දැන් ඔන්න සොසේජ් බැදලා ඉතුරු වෙලා තියෙන තෙල් ටිකට ලුණු කුඩු, මිරිස් කුඩු, කෑලි මිරිස් දාලා මිශ්‍රණයක් හදාගන්න යන්නේ. ඒ දේවල් ටෙම්පරාදු වෙනකොට සෝස් ටිකකුත් දාමු. දැන් සොසේජ් ටික කවලම් කරගමු. දැන් ඔන්න ඔයාලා බලයි මේ සොසේජ් වල එකක භාගයක් විතරක් තියෙන්නේ කොහොමද කියලා. ඒ තමයි අපේ ගෙදර හොරෙක් ඉන්නවනේ. අන්නේ හොරා භාගයක් කාලා. දැන් මම රාමෙන් පැකට් දෙකට අමතරව මැගි නූඩල්ස් පැකට් දෙකකුත් තැම්බෙන්න දාලා තියෙන්නේ. ඔන්න දැන් වෙන භාජනයකට උණු වතුර ටිකක් අරගෙන ඒ උණු වතුරට අර රාමෙන් පැකට් ඇතුලේ තියෙන චූටි පැකට්ස් අන්න ඒව හදාගන්නයි යන්නේ. හරි දැන් මේ ඔක්කොම හොඳට කවලම් කරගමු. ඔන්න ඉතින් නූඩල්ස් එක තැම්බිලා ඉවරයි. ඉතින් මම පේස්ට් එක දාගන්නවා. හරි ඔන්න දැන් මගේ රාමෙන් ආසාව නම් ඉෂ්ට වුණා. ඉතින් ඔන්න අද මම රාමෙන් හදනවා කියලා කියපු නිසා හස්බන්ඩ් එනකොට පිට්සා එකක් අරගෙන ඇවිත් තිබුණා. හැබැයි ඉතින් ඒ පිට්සා එකෙන් පේන්න තියෙන්නේ කෑලි කීපයක් විතරයි. මොකද ගෙනාපු ගමන් අපේ ගෙදර ඉන්නවනේ ඉක්මනට කන අය. හරි ඉතින් මේ තියෙන්නේ අපේ ඩිනර් එක. පීට්සා එකට අමතරව බත් එකකුත් ගෙනත් තිබුණු නිසා ඔන්න මං වීඩියෝ එකට ඒකත් පේන්න තිබ්බා. ඔන්න ඔයාලටත් හිතුණොතින් ඉඳලා හිටලා පොඩි වෙනසක් කරන්න ඕනි කියලා මං වගේ එහෙම නැත්නම් මීටත් වඩා වෙනස් දේවල් ඇඩ් කරලා රසම රස ලස්සන ඩිනර් එකක් arrange කරගන්න. ඔන්න එහෙනම් මම තවත් ලස්සන වීඩියෝස් අරගෙන එන්නම්. එතකන් ඔයාලා සතුටින් පරිස්සමින් ඉන්න. bye. good night.